කීපයයි. මේකේ ඒ වගේ 100ට 10 20 30 වගේ සතියකට 100%ක් විතර මේක හරියන්නේ නැහැ කියලා දැන් අතාරින්න පටන් ගන්නවා. ඒ කොටට වැටෙන්න එපා. ඒ කොටට නොවැටී හිටියොත් වෙන මොකුත් වැඩ නොකර ඒ කොටට නොවැටී හිටියත් ළමයි ඔයාලා නිතර ගෙන් මේක ඇතුලේ ඉස්සරහට එනවා. ඇයි සෙට් එකක් ටික හැලෙමින් යන්නේ හොඳට වැඩ කරගෙන ආපු ළමයි පවා අර මානසිකත්වය තමන්ගේ එහෙම එච්චර ස්ථාවර නැතිකමත් එක්ක එහෙම ඩ්‍රොප් වීමක් වෙනවා. ඒ හින්දා ඔය කියන කාරණා ටික පොඩ්ඩක් තේරුම් ගන්න. මම මේ වන් ලාස්ට් ටයිම් එකේ ආරම්භය නිසා ඔය ටික කිව්වේ. සහ අපි වෙනම සැලසුම් කරලා තියෙනවා මේ වෙනකන් මම කරලා තියෙන හොඳම වන් ලාස්ට් ටයිම් ප්‍රෝග්‍රෑම් එක මේ අවුරුද්දට අදාළව මට ටිකක් වැඩිපුර වෙලාව තියෙන නිසා ඊළඟ කාල සීමාව තුල. එතකොට ඒකෙන් ප්‍රයෝජනය ගන්න එක තමයි ඕගොල්ලන්ගේ ප්‍රධාන වැඩේ වෙන්න ඕනේ. කලබල නැතුව හරි මේ පොඩි කාලයක් තමයි තියෙන්නේ. හැබැයි කලබල වුණා කියලා මේ පොඩි කාලේ ලොකු කාලයක් වෙන්නේ නැහැ. කළ හැකි එකම දේ මේ වෙලාවේ කරන්න බලන් උපරිමයට මේ වැඩේ ඇදගෙන යන එක කියන එක තේරුම් අරගෙන ටික ඒ වෙලේ කරන්න තියෙන එක ගැන විතරක් හිත. ඉස්සරහට කරන්න තියෙන ගොඩක් ඒවයි පරණ කරන්න තිබිලා බැරි වෙච්ච ඒවා මොකෝත් දන්නේ නැතුව හරි. මගේ එකම අරමුණ ඊළඟ පැය භාගයේ උපරිම කාර්යක්ෂමතාවයක් සහිත පැය භාගයක් කරන එක කියලා. පැය භාගය ගැන හිත වැඩ කරගෙන යන්න. ඊළඟ පැය භාගය හොඳම කරන්නයි ඕනේ. ඊට පස්සේ පැය භාගය හොඳම කරන්නයි ඕනේ. එච්චරයි වාගේ අරමුණ ලොකු අනම්මනම් ලංකාවේ පළවෙනියා වෙන්න හිටපු එකෙක් වුණා. දැන් ඒ මොකුත් නැහැ. ඕගොල්ලෝ හැමෝගෙම අරමුණ ඉදිරියට වැඩ කරන පැය භාගයේ උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරපු පැය භාගයක් කරගන්න එක. ඕක තමයි සැලැස්ම තියෙන්නේ. හරි. ඔය ටික තමයි ළමයි ප්‍රධාන වශයෙන් වැඩේ වන්ලා